දන්නවනේ IPL ඔක්ෂන් එක තියෙනවනේ. IPL ඔක්ෂන් එකේ අන්න අද අලෙවි වෙලා තියෙනවා මහේෂ් තීක්ෂණ අලෙවි වෙලා නැහැ. වනිදු යන්තම් කෝටි 2කට ඒ කියන්නේ බේස් ප්‍රයිස් එකටම ගිහිල්ලා තියෙන්නේ. අද දවසේ දැනට චරිතය කවුද? මතීෂ පතිරණ ඉන්දියන් රුපියල් වලින් කෝටි 18ක් මං හිතන්නේ ලංකාවේ රුපියල් වලින් කෝටි 67යි ගාණක් 67යි ගාණක්. ඕක මට මගේ මතකය නිවැරදි නම් ගිය අවුරුද්දේ 2025 ඔප්ෂන් එකේදී කෝටි 40කට වගේ තමයි ලංකාවේ රුපියල් වලින්. මෙතනම පුතේ කෝටි 100 පන්නලා කෝටි 100යි කියලා කියන්නේ මිලියන වලින් ගත්තොත් 1000යි. මිලියන 10ක්නේ කෝටියක් කියලා කියන්නේ. එතකොට කෝටි 100යි කියලා කියන්නේ මිලියන වලින් ගත්තොත් පුතේ 1000යි. ඒ කියන්නේ මේකට අපිට කියන්න පුළුවන් බිලියනයක් කියලා. මේ IPL සෙෂන්ස් දෙකේදී විතරක් රුපියල් බිලියනයක්. අපි ඉතින් ලාංකිකයෝ විදියට පුතේ සතුටු වෙන්න ඕනේ. සීරියස්ලි. දැන් හිතන්නකෝ අපිට මේ වගේ මුදලක් හම්බ කරන්න අපි කොච්චර ඒ වෙනුවෙන් මහන්සි වෙනවද? ඒකට අපිට කොච්චර කාලයක් යනවද? සමහර වෙලාවට අවුරුදු ගාණක් පුතේ එක දිගට කට්ටක් ගන්න වෙනවා මේ වගේ මුදලක් හම්බ කරන්න. නමුත් දැන් බලන්න මතීෂ හරි සතුටු වෙන්න ඕන දෙයක්. පොඩි කාලයක් ඒ කියන්නේ මාසයක් විතර වගේ මේ කාලයක් නේ පුතේ IPL සීසන් එක තියෙන්නේ. හැබැයි ඉතින් හිතන්න ඒ විදිහට මෙම පවත්වාගෙන යන්න නම් දැන් මෙයා දැන් ගොඩාක් ඔය සෝෂල් මීඩියා වල ඔකට එන ප්‍රශ්න තියෙනවා. ලංකාවේ මැච් වල සෙල්ලම් කරන්නේ නැත්තේ ඇයි? ඒ විදිහට හරි විදිහට සෙල්ලම් කරන්නේ නැත්තේ ඇයි? මන් දන්නේ ඒකට මොකක්ද හේතුව කියලා. මම ඒව ඇනලයිස් කරන්න මට අවශ්‍ය නැහැ. අපි හැම දෙයකින්ම පුතේ නෙගටිව් දේවල් අපි ගන්න නැතුව ඉමු. ගන්න තියෙන්නේ අපි මොකද්ද? පොසිටිව් දේ. ඉතින් ඔයාලට උනත් කියන්නේ ඔයා දැන් මේ වෙලාවේ ඉන්නේ අධ්‍යාපනයේ. ඒ අධ්‍යාපනයේ ඉන්න වෙලාවේ කරන්න පුළුවන් උපරිම දේ කරන්න. ඔයාට තව සමහර වෙලාවට ඔයාගේ හැංගිච්ච ටැලන්ට් එකක් ඇති. දැන් සමහර වෙලාවට මෙතන ඉන්නවා වෙන්න පුළුවන් ෆිසිකල් වේවා ඔන්ලයින් වේවා ලංකාවේ නැෂනල් ලෙවල් එකේ එහෙම නැත්නම් අන්ඩර් 19 ටීම් එකේ සෙල්ලම් කරන්න අන්ඩර් 15 17 ටීම් එකේ සෙල්ලම් කරන්න chance එක හම්බෙලා එතනින් එහාට A level හින්දා නවත්තපු කට්ටිය ක්‍රිකට් සෙල්ලම් කරන එක. ඉතින් ඔයාට ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයා දැන් මේක නැවැත්තුවා නම් මොකද වෙන්නේ? ආයේ මේ A levels වලින් පස්සේ නැවත පටන් ගමු. මම මේ කියන්නේ ක්‍රිකට්ම විතරක් නෙමෙයි. දැන් ඔයාලා දන්නවනේ ලංකාවේ සමහර කීප දෙනෙක් ඉන්නවනේ පුතේ යම් යම් ශේෂ්ත්‍ර වලින් ලෝක මට්ටමට ජයග්‍රහණය කරපු. මං කියන්නේ පුතේ එහෙම දැන් ඔයාලට හැකියාවක් තියෙනවා. එහෙම සෝෂල් මීඩියා වලින් පුතේ එහෙම කට්ටිය කීප දෙනෙක් මෙත් ඉන්නවනේ. ඔයාලට හැකියාවක් තියෙනවා. ඒක ඕන තරම් පුතේ වේදිකාව තියෙනවා. හැබැයි කරන දේ හරියට කරන්න. දැන් අපි මෙයා ගැන කතා කරොත් පුතේ මතීෂ මේ වෙනුවෙන් කොච්චර මහන්සියක් වෙන්නද? අපි අගය කරන්න ඕනේ යන්නේ දේ. අපි බලන්න ඕනේ යන්නේ දේ. ඔයාලත් හැම වෙලාවෙම දැන් අපි මොකද කරන්නේ මේ මිනිස්සයන් මෙච්චර හම්බුණානේ අයියෝ මට නෑනේ ජීවිත කාලෙට වෙච්චර කියලා. අපි එහෙම හිතලා හරියන්නේ නෑ නේ. ඔයාටත් එහෙම අපි කවුද දන්නේ මෙතන මේ පන්දියේ මේ වෙලාවේ ඉඳගෙන ඉන්නවා වෙන්න පුළුවන්. අනාගතයේ ලංකාවේ ඉන්න ලොකුම කෝටිපතියා. හැබැයි ඉතින් කුඩු විකුණලා නෙමෙයි. ඒක වෙන්න ඕනේ හොඳ විදිහට කාටවත් කරදරයක් ගෙනත් දීලා ඔයා එකතු කරගන්න සල්ලි පුතේ වැඩක් නෑ ඇත්තම කතාව. ඔයාට අනේ එහෙම ලොකු මහන්සියක් වෙන්නත් බැයි නම් එහෙම ලොකු බලාපොරොත්තු තියාගන්නත් එපා. කොහොම හරි නිකන් රජේ රස්සාවක් කරලා වැඩේ ෂේප් එකේ මෙව කරන්න. හැබැයි ඉතින් පුතේ ඔයාට ලොකු දෙයක් කරන්න ඕන නම් ඔයා ඒ වෙනුවෙන් පුතේ රෑ දවල් නැතුව මාර සංයමයකින් යුතුව මාර කට්ටක් කන්න ඕන. හැබැයි ඉතින් එහෙම කට්ට කෑවම විතරක් හරියන්නේ නෑ. හරි ඔයාගේ මොනවා හරි විශේෂයක් තියෙන්නත් ඕනේ. මොකද නැත්තම් පුතේ මේ ලෝකේ ඉන්න දැන් ඔයා දන්නවා දැන් මං හිතන්නේ මේ පාර නෙමෙයි තව ඉස්සරහට යන අවුරුදු ගාණක් යනකම් ක්‍රිකට් හොල්ලන පොරක් බවට පත් වෙයි. අර ඉන්දියාවේ අර සූර්යවංශ කියලා පොර ඒ සූර්යවංශي මොකද්ද වෙන්නේ? අවුරුදු 19න් 15 ටීම් එකකට සෙල්ලම් කරනවායි අවුරුදු 15 දී. ඊයේද පෙරේ දැන් දවස් කීපයකට කලින් ඒව ලකුණු 170 ගාණක්. මිනිහට තමයි IPL එකේ අඩුම වයසෙන් සෙන්චරි එක තියෙන්නේ. මිනිහාගෙත් මොනවා හරි ඉන්බෝන් දෙයක්ත් ඇති. හැබැයි ඊට වඩා අපිට ඔය ඉන්බෝන් දෙයට වඩා මේ මිනිස්සු ඒ වෙනුවෙන් කොච්චර කැප වෙනවද කියන එක පුතේ ඔයා තේරුම් අරගන්න. දැන් මම කියන්නේ ඔයාට හිතන්නකෝ උදේට නැගිටින්න කොච්චර අමාරුයිද කියලා. ඒ වගේම සමහර වෙලාවට ඉතින් සමහර ඇත්තටම දැන් ලංකාවෙත් අපි ලංකාවේ ආදරය කරන ක්‍රීඩකයෙක් කවුද? පැතුම්. ඒ අනිත් අයට වඩා අපිට පේනවා මිනිස්සයා තුල මොනවද යම්කිසි කැපවීමක් තියෙනවා කියන එක. අනිත් අයගේ නැත්තේ මං නම් කියන්න ඕනේ නැහැ. මොකද නෙගටිව් දේවල් කියන්න ක්‍රීඩකයන්ගේ නම් ටික කියන්න ඕනේ නැහනේ. අමාරුන් දිනවා මන් දකින්න තරමට මම දන්න ක්‍රිකට් වල හැටියට උන්ට පට්ට ඉන්බෝන් ටැලන්ට් එකක් තියෙනවා. නැත්තේ පුතේ උන්ගේ සංයමය, උන්ගේ ඩිසිප්ලින්. ඒක නිකන් උන්ගේ ඇඟවල ටික දැක්කම දැන් අපේ ඇඟවල වල අපිට බඩක් ඇවිල්ලා මේ අවුල් වෙලා තිබ්බට එහෙම අවුලක් නැහනේ. මොකද අපේ ඇඟේ ස්වභාවය වැදගත් නැහනේ. අපි මේ උගන්නන එකට පුතේ. නමුත් ක්‍රීඩකයෙක් වුණාම තියෙන ඇඟේ පවර් එක, ඇඟේ තියෙන ස්වභාවය, එයාට ඒක කරන්න පුළුවන් දේ, ඒකට ගොඩක් ඒ දේ ෆිට්නස් කියන එක මාර වැදගත්. හැබැයි උංග දැක්කාම පස්සෙම පේනවා කෝ ෆිට්නස් කියන එක. මෙහෙමයි මේකට මේ ආසන්නතම හේතුවක් වෙන්න පුළුවන් මේ ඊයේ පෙරේද මැච්
මැච් එකකදී ඊයේ මැච් එකකදී ගත්තා මං හිතන්නේ 19ට විකට් 3ක්ද කොහෙද ගත්තා අර ඩුබයි මේකෙදී. ඒවා ඉතින් ඒක වුණත් උගේ වාසනාවට සෙට් වෙන දේවල්. සමහරලාට ඕක සෙට් උනේ නැත්තම් මෙච්චර ලොකු ගානකට සමහරට නොයා ඉන්නත් පුළුවන්. දැන් මේක මෙයාව චෙන්නයි සුපර් කිංස් වලින් මේ අයින් කරපු එක්කෙනෙක්. මේ පාර ඕනේ නැහැ කියලා අයින් කරපු කෙනෙක්. මේ පාර අයින් කරපු එක්කෙනෙක් තමයි මේ පාර මං හිතන්නේ KKR වලින් අරන් තිබ්බේ. ඉතින් ඒකෙන් ඔයාලා ගන්න ඕනේ දේ තියෙනවා. ඔයාගේ ඔයාට හිතන්නකෝ ඔයාගේ සර් අපිට ඉතින් ක්‍රිකට් ගහන්න බෑනේ. ඔය ඉතින් ඇත්තම කතාව ලංකාවේ එක්කෙනෙකුට සාමාන්‍යයෙන් ෆුට්බෝල් ගැහුවා රගර් වලුත් ලොකු තැනකට යන්න පුළුවන් ඈ. ඉතින් මම මේ කියන්නේ එනව නෙමෙයි වෙන එකක් ඕනේ චිත්‍රාඳින එක. මම ඔයාලට අර කලින් කිව්වා නේද මේ කෑගල්ලේ පළවෙනියා වෙච්ච අක්කා කෙනෙක්. එයාගේ ප්ලෑන් එක එයයි එයාගේ හස්බන්ඩ්ුයි. එයාලා දැන් මේ දවස්වල නම් හොස්පිටල් එකේ වැඩ කරන ගමන් එයාලගේ ප්ලෑන් එක ඉස්සරහට අර මේ ඔය වෙබ්සයිට්ස් වල ඔය පොඩි ළමයින්ගේ ඔය කතාවලට එහෙම චිත්‍ර අඳින එක. මං හිතන්නේ එයාලා කැම්පස් එකේ ඉන්න කාලෙම ඒ විදිහට චිත්‍ර ඇඳලා පුතේ වාහනයක් පවා ගත්තා. වාහනයක් කියන්නේ කාර් එකක්. මම කියන්නේ තමන්ගේ අවසාන ගමනාන්තය කොහේ තියෙයිද කියලා හිතාගන්න බෑ. දැන් මම හිතාන හිටියේ නෑ මගේ ගමනාන්තය ටියුෂන් වෙයි කියලා. ඒ ලෙවල් කරන්න එද්දි මට ටියුෂන් කරන්න කියලා කිසිම අදහසක්වත් තිබ්බේ නෑ. හැබැයි ඒ ලෙවල් කරද්දි මට හිතුණා ටියුෂන් කරන්න මාර දැන් මාර මේකක්. ඒක ඒ ආසාවත්. ඉතින් ඔයාලටත් කියන්න පුතේ පුළුවන් තරම් ඔයාගේ ටාගට් එක වෙනුවෙන් හොඳට මහන්සි වෙන්න. මම නම් කියන්නේ කැපකිරීමම තමයි හැම දෙයකම වාසනාවෙන්ද ලැබෙන දේවලුත් බොහෝ දුරට සාමාන්‍යයෙන් පුතේ රඳාපවතින්නේ නැහැ. වාසනාව ඒ කියන්නේ ලොතරැයි දිනුමක් ඇවිල්ලා හම්බ වෙන සල්ලි ටික සාමාන්‍යයෙන් පුතේ රඳාපවතින්නේ නැහැ. ඒකට එකක් තමයි එයාට ඒක පුතේ මුදලේ වටිනාකම තේරෙන්නේ නැහැ. මොකද එකපාරටනේ හම්බුනේ. මේ මිනිස්සෙක් ජීවිතේ කට්ටක් කාලා හොයන රුපියල තමයි පුතේ මේ මනුස්සයට දැනෙන්නේ. ඒ මාර ඊසි මනී කියන ඒවා පුතේ ඒකේ ඒ වටිනාකම තේරෙන්නේ නැහැ. හින්දම මේ මිනිස්සු ළඟ සාමාන්‍යයෙන් රඳාපවතින්නේ නැහැ. ඉතින් මම කියන්නේ ඔයා දැනට අවුරුදු 18යි ඔයාගේ ජීවිතයේ අවුරුදු 70යි නම් තව අවුරුදු 52ක් තියෙනවා එහෙම. මේ 52 ඔයාට වෙනස් කරන්න පුළුවන්. ඒක ඉතින් ඔයාම තමයි කළ යුත්තේ. ඒක වෙන කවුරුත් කරලා හරියන්නේ නැහැ. ඒකෙදි රෑ නිදි මරන්න වෙයි දවස් ගණන් අසනීප වෙලා ඉඳිද්දි තමන්ගේ වැඩේ කරන්න වෙයි. හැබැයි ඒවා පත්තු වෙන වෙලාවේ පත්තු වෙන්නේ පොලියෙක්. ඒක හොඳට තේරුම් ගන්න. අපි පුතේ පන්තියේ මුලින්ම ළමයි 100ක් හදාගන්න කෑව පට්ට කට්ටා. හැබැයි දැන් ඒකේ අපි ප්‍රතිඵලය ගන්නවා. ඒක එහෙමයි. හැම තැනකදීම එහෙමයි. දැන් ඔයාලා හිතන්නකෝ යාන්ත්‍ර විද්‍යාව කාලේ මුලින් ගාණක් හදාගන්න කොච්චර උත්සාහ කරා. හැබැයි ඒක හදලා ඔයාලා ඔළුව හදාගත්ත එකෙන් දැන් ඔයාලට ගොඩාක් දුරට ඉස්සරහට යන්න පුළුවන්. තවමත් ඒ උත්සාහය දරපු නැති ළමයි ටිකක් ඉන්නවා. අපි මේ වචන ටිකක් කියන්නේ අන්නේ ඒ ළමයිවත් කොහොම හරි කරලා ට්‍රැක් එකට ගන්න. සමහර ළමයින්ට මේක පත්තු වෙන්නේ ෆස්ට් ටයිම් එකේ අන්තිම මාසේ. සමහර ළමයින්ට පත්තු වෙන්නේ සෙකන්ඩ් ටයිම් එකේ. වෙන එකක් නෙවෙයි. සමහර ළමයින්ට පත්තු වෙන්නේ නැහැ ෆස්ට් ටයිම් එකයි සෙකන්ඩ් ටයිම් එකයි අවසාන වෙනකම්. සමහර අයට ඕක පත්තු වෙන්නේ තර්ඩ් ටයිම් එකේ. සමහර ළමයි ඉන්නවා ෆස්ට් ටයිම් සෙකන්ඩ් ටයිම් තර්ඩ් ටයිම් නෙවෙයි ෆස්ට් ටයිම් සෙකන්ඩ් ටයිම් කරලා ඒ ලෙවල් අතෑරලා රස්සා කරලා මේ පාර පේරාදෙනිය මෙඩිකල් ෆැකල්ටි එකේ අයියලා දෙන්නෙක් ඉන්නවා අපේම ක්ලාස් ආපු ෆස්ට් ටයිම් සෙකන්ඩ් ටයිම් දෙකම කරලා අවුරුද්දක් දෙකක් වෙන ජොබ්ස් කරලා ඊට පස්සේ නැවත ඒ ලෙවල්ස් කරලා පුතේ මෙඩිසින් ගියෝ. ඒ කියන්නේ ජීවිතේ ටර්නින් පොයින්ට්ස් කියන ඒවා. ඒවා වෙන කවුරුත් කරන දේවල් නෙමෙයි තමන්මයි හදාගන්න